අයිබෝන් කවදා හරි නිකමට වගේ අහස දිහා බලාගෙන ඉද්දි මේ හැම දෙයකම තේරුම ඇත්තටම මොකද්ද කියලා හිතිලා නැද්ද? අන්න ඒ වගේ ප්‍රශ්න හිතට එන එක දුර්වලකමක් නෙවෙයි. ඒක ඇත්තටම සුවිශේෂී ශක්තියක්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අන්නේ ගැඹුරු චින්තනය කොහොමද වටිනා වෘත්තියක් බවට පත් කරගන්නේ කියලා. මෑතකදී ලෝකයේ සිදුණු දේවල් එක්ක මොහොතක් නතර වෙලා අපි කවුද මේ ජීවිතයේ තේරුම මොකක්ද වගේ ලොකු ප්‍රශ්න ගැන හිතන්න වැඩිපුර වෙලාවක් ලැබුණා නේද? ඒ වුණම් දැනගන්න ඕන දෙයක් තමයි ඒ හැඟීම තනියම ආපු දෙයක් නෙවෙයි කියන එක. ප්‍රවීණ මනෝවිද්‍යාඥ හෝවාර්ඩ් ගාඩ්නර් කියන විදිහට මෑතකදී ලෝකයේ මුහුණ දුන්නු අර්බුද විශේෂයෙන්ම වසංගත තත්ත්වය අපිට හිතන්න අනපේක්ෂිත විවේකයක් දුන්නා. අන්න ඒ නිසා තමයි අපි හැමෝම ජීවිතයේ මරණය වගේ ගැඹුරු පැවැත්ම සම්බන්ධ ප්‍රශ්න ගැන නැවතත් හිතන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් පේන විදිහට මේක තනි කෙනෙක්ගේ අත්දැකීමක් නෙවෙයි මේක ගෝලීය දෙයක්. අපි නම් බලමු ඇයි මේ ලොකු ප්‍රශ්නයක පාර්ම නැවතත් කරලියට ආවේ කියලා. හිතන්නකෝ අපි එදිනෙදා ජීවිතයේ දුවන දිවිල්ලට යට වෙලා තිබුණු මේ ලොකු ප්‍රශ්න මේ ලැබුණු විවේකයත් එක්ක එකපාරටම උඩට මතුවලා ආවා. මගේ ජීවිතයේ ඇත්තම අරමුණ මොකද්ද? මම මේ කරන දේ ඇත්තටම වටිනවද? මේ වගේ ප්‍රශ්න දැන් වෙනදාට වඩා ගොඩක් හයියෙන් අපි හිතවල දොංකාර දෙන්න පටන් ගන්න තියෙනවා. හරි. එහෙනම් අපි මේ කතා කරන ගැඹුරින් හිතන ස්වභාවය. ඇත්තට මේක මොකක්ද? අපි ඒක හරියට මඳුරගමු බලන්න. හෝවර්ඩ් ගාඩ්නර් මේකට නමක් දෙනවා අස්තිත්ව බුද්ධිය කියලා. සරලවම කිව්වොත් මේක තමයි ජීවිතයේ ලොකුම අමාරුම ප්‍රශ්න දිහා කෙලින් බලලා ඒව ගැන ගැඹුරින් හිතන්න විග්‍රහ කරන්න තියෙන අපේ හැකියාව. ඒක හරියට විශේෂ බලයක් වගේ දෙයක්. හරි මෙන්න මේක තමයි වැදගත්ම තැන. ගැඹුරු චින්තනයයි අපි හැමෝම දන්න ඕවර් තින්කින් කියන එකයි කියන්නේ අහසයි පොළොවයි වගේ. ඕවර් තින්කින් කියන්නේ එකම තැන පල් වෙන අනවශ්‍ය විදියට හිත දුක් වෙන දෙයක්. ඒත් ගැඹුරු චින්තනය කියන්නේ ඒකට හාත්පසින්ම වෙනස්. ඇත්තටම ශක්තියක්. ඒකින් ප්‍රශ්නයක් විග්‍රහ කරලා පැහැදිලි බවක් හොයාගෙන ඉස්සරහට යන්න පාරක් හදාගන්න පුළුවන් වෙනවා. මේ ලක්ෂණ ගැන ටිකක් හිතලා බලන්න. ඒවා හුරු පුරුදුයි වගේ දැනෙනවද? හැමදේම ගැන ඇයි එහෙම වෙන්නේ කියලා අහන කුතුහලය. ලොකු ප්‍රශ්නයක් වුණත් පොඩි කෑලි වලට කඩලා බලන්න තියෙන කැමැත්ත. එකපාරටම නිගමන වලට පනින්නේ නැතුව ගැඹුරටම හාරලා බලන පුරුද්ද. මේවයින් එකක් හරි Tamanට අදාළයි කියලා හිතනවන අන්න ඒක තමයි මේ කියන සුවිශේෂී හැකියාව. හරි දැන් අපි මේ හැකියාව මොකක්ද කියලා අඳුරගත්තා. එතකොට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ විදිහට හිතන එක මේ සිතුවිලි කොහොමද වටිනාකමක් තියෙන රැකියාවක් බවට පත් කරගන්නේ. හිතන්න කවුරු හරි කෙනෙක් කැමති සංකීර්ණ දේවල් කෑලි වලට කඩලා ඒ ඇතුලේ තියෙන රටා අඳුරගන්න. එහෙවනම් පර්යේෂණ මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ ක්ෂේත්‍ර නියමිතම ගැලපෙන්න පුරුවන්. සමාජයක මිනිස්සු යම් විදිහකට හැසිරෙන්නේ ඇයි කියලා හොයන සමාජ විද්‍යාඥයෙක් වගේ. ඒකට ගැඹුරු විශ්ලේෂණ හැකියාවක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් හිතේ තියෙන අදහස් වලට පණ දෙන්න, ඒ කියන්නේ වචන වලට, රූප වලට, නැත්නම් අත්දැකීම් වලට පෙරලන්න කැමති කෙනෙක්ට ලේඛකයෙක්, නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්, එහෙමත් නැත්නම් කෞතුකාගාර භාරකරුවෙක් විදිහට ඒ ගැඹුරු සිතුවිලි අනිත් අයත් එක්ක බෙදා ගන්න පුළුවන් වෘත්තීන් ඕනතරම් තියෙනවා. අනිත් පැත්තෙන් මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන විදිහ ගැන, විශ්වයේ රහස් ගැන, එමත් නැත්නම් මිනිස් හැසිරීම පිටිපස්සේ තියෙන දර්ශනය ගැනම කුතුහලයක් තියෙනවා නම් චිකිත්සකෙක් විදියට මිනිස් මනස, මානව විද්‍යාඥයෙක් විදියට සමාජය, එමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් විදියට මුළු විශ්වයම ගවේෂණය කරන එක ඒ කෙනාගේ ගමන වෙන්න පුළුවන්. හැබැයි මේ කියන ගමන හැමතිස්සෙම මල් පාවඩයක් මගේ සරල නැහැ. අපි දැන් පොඩ්ඩක් මේ මාර්ගයේ තියෙන ඇත්ත පැත්ත, ඒ කියන්නේ යථාර්ථය දිහාට හැරෙමු. ඒ කියන්නේ ඇත්තටම මේ වගේ අර්ථවත් වෘත්තියකට යන පාර කොච්චර කෙලින්ද කොච්චර ප්‍රායෝගිකද? මෙන්න මේ Reddit සාකච්ඡාවෙන් පෙන්වන්නේ අන්න ඒ යථාර්ථය තමයි. මේ වගේ ක්ෂේත්‍රවල ඉහළටම යන්න නම් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. සමහර විට ආචාර්ය උපාධියක්, ඒ කියන්නේ PhD එකක් වගේ ඉහළ සුදුසුකමක් වෙනකම්ම අවුරුදු ගාණක් ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒක ඇත්තටම දිගු ගමනක්. හැබැයි ඒ අභියෝගය අනිවාර්යයෙන්ම වටිනවා. එයි දන්නවද? මොකද හැමදේම හරිම වේගෙන් දුවන මේ ලෝකේ මොහොතක් නතර වෙලා ගැඹුරින් හිතන කෙනෙක්ට පුළුවන් අනිත් හැමෝටම මගහැරෙන සම්බන්ධතා දකින්න. අලුත් දේවල්, අලුත් නවෝත්පාදන බිහි වෙන්නේ අන්න එතනින් තමයි. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න ඉඩ තියලා නවත්තන්නම්. Tamanට තියෙන මේ ගැඹුරින් හිතීමේ හැකියාව, ඒකෙන් මේ ලෝකේ තියෙන මොන වගේ ගැටලුවක්ද විසඳන්න පුළුවන් වෙන්නේ Tamanගේ ඒ සුවිශේෂී දැක්මෙන් ඇති කරන්න පුළුවන් බලපෑම මොකක් වේද?